welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් මට හිතුණා අද ඔයාලට evening to night vlog එකක් අරගෙන එන්න. මම දැන් wash දාලා ආවේ. ඉතින් ඔච්චර වෙලා අපිට වැස්සා. දැන් මං නාලා ආවට පස්සේ පෑවුවා. ඉතින් අපි බලමු මාගේ අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් ළමයි මං දැන් හදන්නේ උයන්න. අම්මා බත් එක උයනකම් මං ඊටු ටික හදා ගන්නවා. සෝසේජ්සුයි ඉස්සොයි දාලා තමයි ළමයි මං අද බත් එක හදාගන්නේ. එළවලු මුකුත් දාන්නේ නැහැ. මම පොඩි සෝසේජස් එකක් ගෙනාවේ. මොකද අපේ තාත්තයි බොබි මහත්තයයි නම් සෝසේජස් කන්න කැමති නැහැ. අම්මයි මායි විතරයි කන්නේ. ඉස්සෝ ටික නම් සුද්ධ කරගෙන ඉවරයි. දැන් මම සොසේජස් ටිකත් කපා ගන්නවා ළමයි. මේ දෙක බැද ගන්න ඕනේ හින්දා. හරි ළමයි ඉස්සෝ ටිකයි සොසේජස් ටිකයි ලෑස්ති. දැන් තියෙන්නේ බැද ගන්න. අන්න එහෙනම් ඉස්සෝ ටික බදිමු. ඉස්සෝ බැදලා ඉවරයි. දැන් මම සොසේජස් ටිකත් බැද ගන්නවා. ඔන්න ඒ ඔක්කොම බැදලා ඉවරයි. බත් එකත් තාම උයලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේ ටික බත් එකට දාලා කලවම් කරගන්න. දැන් මම මේ හදන්නේ ළමයි chili paste එක. මේක නම් හදන්න ලේසි ළමයි. සුදු ලුණුයි කරපිංචයි ලුණුයි බෙදෙන්න දාලා ඒකට කෑලි මිරිස් දානවා. ඊට පස්සේ ටික බෙදෙනකන් ඉඳලා ඒකට සෝස් දානවා. ඊට පස්සේ සීනි උණු වතුරෙන් කලවම් කරලා ඒකත් දානවා. ඔන්න උයාගෙන නම් ඉවරයි. දැන් තියෙන්නේ කන්න. චිකන් ඉව්ව ළමයි. මොකද අපේ බොබියා චිකන් උයලා තමයි කන්න කැමති. ඩෙවල් හදපුවම කන්න කැමති නෑ. එහෙනම් මම ඉක්මනට කාලා එන්නම් මගේ නයිට් ස්කින් කෙයාර් රූටින් එක කරන්න. දැන් මං හදන්නේ ළමයි කොණ්ඩේ වේලෙනකන් ඉඳලා කොණ්ඩේ ගොතා ගන්න. ඉතින් මං සමහර දවස් වලට කොණ්ඩේ ගොතාගෙන තමයි නිදියන්නේ. ඉතින් මෙහෙම කොණ්ඩේ ගොතද්දී මට නම් ස්කූල් කාලේ මතක් වෙනවා. හැබැයි ස්කූල් කාලේ නම් ළමයි මන් නෙවෙයි කොණ්ඩේ ගොතාගන්නේ. අපේ අම්මා තමයි කොණ්ඩේ ගොතලා දෙන්නේ. දැන් ඉතින් පුළුවන් වුණාට ඒ කාලේ නම් මට කොණ්ඩේ ගොතනවා කියන එක හරිම අමාරුයි.
කොණ්ඩේ නම් ගොතාගෙන ඉවරයි. දැන් මං බොඩි ලෝෂන් එක ඇප්ලයි කරගන්නවා. මේක Nature Secrets එකේ papaya බොඩි ලෝෂන් එක. මම මේක අවුරුද්දක විතර ඉඳලා යූස් කරනවා. ඊට පස්සේ රෑට මම ලිප්ස් වලට ඇප්ලයි කරන්නේ වැස්ලින් එකේ පෙට්‍රෝලියම් ජෙල් එක. පෙට්‍රෝලියම් ජෙල් නම් ළමයි අනිවාර්යයෙන්ම ගර්ල්ස්ලා ළඟ තියෙන්න ඕනි දෙයක්. මොකද පෙට්‍රෝලියම් ජෙල් අපිට ගොඩක් දේවල් වලට ඕනි වෙනවා. මම වෙන vlog එකකින් ඔයාලට ඒවත් අරගෙන එන්නම්. මේ තියෙන්නේ මගේ hair oil එක. මම මේ hair oil එක මගේ eyebrow වලයි eyelash වලයි apply කරනවා. මොකද මේකට eyelash eyebrow ගොඩක් හොඳට වැවෙනවා. වෙනම eyelash serum එකක් ඕනි නෑ. මං ළඟ mascara brush එකක් තිබ්බ ළමයි මම ඒක කොහෙද දාලාද දන්නේ නෑ. ඒකයි මම මේ අතින් apply කරන්නේ. ඔන්න ඊට පස්සේ perfume ටිකකුත් ගා ගන්නවා. සුවඳට එන්න ඕනිනේ. මගේ eyebrow ගොඩක් වැවිලා තියෙන්නේ ළමයි. තවත් ලස්සන vlog එකකින් හම්බෙනකන් එහෙනම් මං අදට ගිහින් එන්නම් ළමයි. මාව subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.